සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද ඔයාලට අරගෙන ආවේ අපි හැමදාම ලුණු මිරිස් එක්ක කන රොටි එක වෙනස්ම ක්‍රමයකට හදාගන්න රෙසිපි එකක්. ඉතින් ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලාත් ඉල්ලනවා. ඉතින් අපි බලමු කොහොමද මේ රොටි එක හදන්නේ කියලා. මම ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට භාජනයක් අරගෙන ඒකට එකතු කරගන්නවා කටු නැති හොඳ කුකුල් මස් ග්‍රෑම් 200ක් විතර. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ගම්මිරිස් ටිකකුයි ලුණු කුඩු ටිකකුයි ඒ වගේම ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් ටිකකුයි. ඊට පස්සේ මම මේකට දෙහිස්ම ටිකකුත් එකතු කරලා මේක හොඳට මිශ්‍ර කරලා අරගන්නවා. ඔයගොල්ලෝ මේක හොඳට මේ විදිහට මිශ්‍ර කරලා මිනිත්තු 10ක් විතර වහලා තියන්න. ඊට පස්සේ මම මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගෙන අපි අර කලින් හදලා තියාගත්ත චිකන් ටික මේකට එකතු කරගන්නවා. චිකන් ටික එකතු කරලා ඔයගොල්ලෝ අඩු ගින්දරේ මේක හොඳට ෆ්‍රයි කරලා අරගන්න. චිකන් ටික මෙන්න මේ ගානට බැදුනට පස්සේ මම මේකට එකතු කරගන්නවා කැරට් ටිකකුයි ගෝවා ටිකකුයි කොත්තමල්ලි කොළ ටිකකුයි. මේ ටිකත් එකතු කරලා මම මේක තව මිනිත්තුවක් දෙකක් විතර මෙන්න මේ විදිහට ලිපේ තියාගන්නවා අඩු ගින්දරේ. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා තක්කාලි සෝස් ටිකකුයි මයොනයිස් ටිකකුයි. මේ ටිකත් එකතු කරලා මම මේක හොඳට මිශ්‍ර කරගන්නවා. ඔයගොල්ලෝ මතක ඇතුව මේ වෙලාවට ලිප ඔෆ් කරලාම තියාගන්න. ඔයාලට මේ මිශ්‍රණය සැරට ගන්න ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් මේකට ගම්මිරිස් ටිකක්, කෑලි මිරිස් ටිකක්, ඒ වගේම අමු මිරිස් ටිකකුත් එකතු කරලා අරගන්න. ඉතින් මේ තියෙන්නේ මම පුංචියට කලින් හදලා තියාගත්ත රොටි ටික. මම දැන් මේ රොටි වල මෙන්න මේ විදිහට උඩ පැත්තෙන් පොඩි කොටසක් කපලා අයින් කරගන්නවා. එහෙම අයින් කරාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට රොටි එක වෙන් කරගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා අර කලින් හදලා තියාගත්ත පිලින් එක. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේකට ඕන නම් තක්කාලි සෝස් ටිකක් වගේ එකතු කරලා රස බලන්න. ඉතින් ඔයගොල්ලොත් මේ රෙසිපි එක try කරලා බලන්න. බලලා මට කමෙන්ට් එකකුත් දාන්න හොඳයිද කියලා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්ක එකතු වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.